අද අපි ඇවිල්ලා ඉන්නේ විජිතා ජයමාන මහත්මියගේ සැලොන් එකට. ඇය රූපලාවන්‍ය ශාස්ත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඇත්තටම කොච්චර කාලෙද මිස් මේක පටන් අරගෙන? දැන් මම ගණන් වලින් බලුවොත් අවුරුදු 31ක් වෙනවා. ෆීල්ඩ් එකට ඇවිල්ලා. ඉතින් මිස් අපි සාමාන්‍යයෙන් බ්‍රයිඩ් කෙනෙක් කොච්චර කාලයකට කලින් සැලොන් එකකට එන්න ඕනේද? එහෙමයි. දැන් තියෙන වාතාවරණය අනුව බ්‍රයිට්ලා ශනිකවත් වෙන බ්‍රයිට්ලා ඉන්නවා. නමුත් හරියට තීන්දුව අරගෙන කරනවා නම් මාස 6කට කලින්වත් අපි ඒව ඇවිල්ලා හම්බ වෙන්න ඕන. එතකොට මේ බ්‍රයිඩ් කෙනෙක් කොහොමද වෙඩින් එකට කලින් ලෑස්ති වෙන්න ඕනේ? මෙහෙමයි. දැන් අපිට මාස 6කට කලින් ඇවිල්ලා අපිව හම්බ වෙලා වෙඩින් එකක් ප්ලෑන් කරගන්නවා නම් අපි කියමුකෝ එයාගේ ගොඩක් පිම්පල්ස් ස්කින් එකක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩාක් ඔයිලි ස්කින් එකක්. නැත්නම් ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක්. එතකොට අපි ඒවා ගැන බලලා එයාට අවශ්‍ය ෆේෂල් දාන කියනවා. එතකොට එයාව දැනුවත් කරනවා අපි ඉස්සෙල්ලාම දැනුවත් කරපුවාම එයා තීරණය කරනවා එනවද නැද්ද එහෙම කියනවා. ඉතින් ගොඩ දුරටම බ්‍රයිට්ලා ඒවා තේරුම් අරගෙන කවුරුත් ආසයිනේ පිම්පල්ස් තියෙන මූණක් ක්ලියර් කරගන්න. එතකොට අපි හැම වෙලාවෙම යාට එන්න කියන්නේ අධියරෙන් අධියරයට යාට එන්න කියලා. මොකද මොනම බ්‍රයිට් කෙනෙක් දුන්නත් අපි පුරුදු වෙන්න ඕනේ සාධාරණයක් ඉෂ්ට කරන්න ඒගොල්ලන්ට. ඉතින් ඒ එකපාරක් අපි ඒ අවශ්‍ය ෆේෂල් එක කරලා බලනවා කාලයත් එක්ක පිම්පල්ස් අඩු වෙලාද මාක්ස් අඩු වෙලාද. එතකොට තමයි අපි ඊළඟ දිනේ තීරණය කරන්නේ. ළඟ එහෙම එන්න කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ඉතින් අපි එයා රස් කරන්න කැමති පක්කරියාගේ තියෙනවනේ අදහස්. ඒ අනුව යාගේ ෆැට් ඇඟක් තියෙනවා නම් ගොඩාක්ම කෙට්ටු ඇඟක් තියෙනවා නම් අපි ඒ විදිහට යාව ටෙක්නික් කරලා එයාට ඒ දේවල් පැහැදිලි කරලා ඒ හදලා ගන්න කාලය තියෙනවනේ අපිට මාස 6ක් කියන්නේ. ඒක ලස්සන බ්‍රයිඩ් කෙනෙක් අවසානයේදී දෙන්න පුළුවන්. එතකොට සමහර බ්‍රයිඩ් කෙනෙක් ඉන්න පුළුවන් එයා තෝරගත්ත සැලොන් එකෙන් ඒ වැඩ කටයුතු හරියට වෙන්නේ නැතුව අන්තිම මොහොතේ සැලොන් එකක් තෝරගන්න. සතියක් කියලා වගේ එන බ්‍රයිඩ් කෙනෙක්. සතියක් නෙවෙයි දවස් දෙකක් කියලා එන බ්‍රයිඩ්ලත් ඉන්නේ. නමුත් ඉතින් මේ වෙලාවේදී අපි එයා ඉන්නේ ලොකු ටෙන්ෂන් එකක. එතකොට අපි දන්නේ නැහැ මොන හේතුවක් උඩද හේතු කාරණා අපි අහන්න යන්නේ නැහැ. අපිට වැඩේ දෙනවා නම් අපි එයාව සතුටු කරලා එයාව පොඩ්ඩක් රිලැක්ස් කරලා අපි ලස්සන බ්‍රයිඩ් කෙනෙක් විදියට දීලා තියෙන ඒවා අනන්තවත්. ඉතින් සතියක් තියදී આવොත් ඒත් අපිට ඉතින් කාලය තියෙනවා මට නම් එයාගේ හිත රිද්දන්න නැතුව ලස්සනට මේ අනිත් බ්‍රයිඩ්ලා වගේම බ්‍රයිඩ් කෙනෙක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා.